අප්පච්චි කොහෙද අම්මේ ගියේ? ඇයි අපිව බලන්න එන්නේ නැත්තේ? එයා දැන් ගොඩ කාලෙකින් ආවේ නෑනේ අම්මේ. මම යනවා එයාව හොයාගෙන. අප්පච්චි අප්පච්චි ඔයා කොහෙද? අප්පච්චි මගේ පුතා ඉන්න. කොහෙද දුවන්නේ? ඉන්න මගේ පුතේ කිව්වම අහලා. ඔහොම නතර වෙන්න. ඇහින්නේ නැද්ද? චුට්ටක් කොහොම ඉන්න පුතේ කියන දේ අහලා. සුපුන් අප්පච්චි නැති දුකෙන් පාර දිගේ දිව යන්න වුණා. සුපුන්ගේ අප්පච්චි දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දී සිදුණු හදිසි අනතුරක් නිසා මිය ගොස් තිබුණා. මේ බව සුපුන්ගේ අම්මා කවදාවත් සුපුන්ට කියලා තිබුණේ නැහැ. පුතේ මේ අහන්නකෝ, මගේ පුතා දුක් වෙන්න එපා. මම කවදාවත් ඔයාට අප්පච්චි නැති අඩුව දැනෙන්න දෙන්නේ නෑ මගේ පුතේ. ඔයාට මම ඉන්නවනේ. කවුරු නැතත් මේ අම්මා ඔයාට ඉන්නවා. ඔයා හොඳට ඉගෙන ගන්න පුතේ. මට ඕනේ ඔයා කවදා හරි මේ සමාජයේ හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙනවා දකින්න විතරයි මගේ පුතේ. සුපුන්ගේ අම්මා කලේ පිරිසිදු කිරීමේ රැකියාවක්. ඇය ගෙවල් වල මෙහෙකාර සේවයේ යෙදෙමින් සුපුන්ගේ ඉගෙනීමට අවශ්‍ය සියලු මුදල් රුපියල් දුන්නා. එය කවදාවත් අප්පච්චි නැති අඩුව සුපුන්ට දැනෙන්න ඉඩ හැරියේ නැහැ. කාලය ටිකෙන් ටික මෙසේ ගෙවී ගියා. කාලය ගත වීමත් සමග සුපුන් තේරුම් ගත්තා අප්පච්චි කවදාවත් ආයේ එන්නේ නැති බව. ඔහුත් හොඳින් අධ්‍යාපනය හදාරලා රැකියාවකට ගියා. රැකියාව කරන තැනදී ඔහුට නිමාලි කියන යුවතිය මුණ ගැහෙනවා. දෙදෙනා විවාහ වී සතුටින් කාලය ගත කරනවා. මේ විදිහට කාලය ගෙන් ගෙවී යනවා. සුපුන්ට සහ නිමාලිට දැන් දුවෙකුත් ඉන්නවා. දරු සුරතල් බලමින් සුපුන්ගේ අම්මත් මේ නිවසේම තමයි ජීවත් වුනේ. මෙහෙම කාලය ගත වෙද්දී දවසක් නිමාලි, ඇයි මේ? මොකද මේ මූණ එල්ලගෙන? මන් දැන් දවස් කීපයක් බලාගෙන හිටියේ. ඔයාට මොකද වෙලා තියෙන්නේ? අසනීපයක්වත්ද? කියන්නකෝ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්න එකක් නෙමෙයි සුපුන්. මේ ගෙදර ප්‍රශ්න ගොඩක්. මේ ගෙදර ඇති කරන තරමක් ප්‍රශ්න ඇති කරන්නේ ඔයාගේ අම්මා. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ සුපුන්. මට ඕන විදියට මේ ගෙදර කිසි දෙයක් මට කරන්න නැහැ. හැම එකටම ඇඟිලි ගහන්න එනවා. මගේ කිසිම කෙනෙක් මේ ගෙදරට එක්කන් එන්න බෑ මට එයාගේ මේ වැඩ නිසා. ඔයාට සිද්ධ වෙනවා මේ දෙකෙන් එකක් ඉක්මනින් තෝරගන්න. එක්ක මම නැත්තම් එයා. එහෙම කතා කරන්න එපා නිමාලි. මට ඔයාලා දෙන්නම ඕන. මගේ අම්මා වයසයි තමයි. ඒ වගේම තුප්ප. එයාට මම ඇරෙන්න වෙන කවුරුත් නැහැ කියලා ඔයා හොඳටම දන්නවනේ. අනික මම මේ තත්ත්වයට ගිහින් මගේ අම්මා කොච්චරනම් දුක් විඳද? ටිකක් ඉවසන්න බලන්න. වයසට යදි කවුරුත් ඔහොම තමයි. පොඩ්ඩක් තේරුම් ගන්න. නිමාලි සුපුන් එක්ක හැමදේම මේ විදියට රණ්ඩු වෙන්න පටන් ගත්තා. අම්මව හේතුවක් කරගෙන. මේ කරදරේ ඉවස ගන්න බැරිම තැන සුපුන් දවසක් තීරණයක් ගත්තා. අම්මේ, හෙට උදේම ලෑස්ති වෙන්න මගෙත් එක්ක ගමනක් යන්න. ඔය ඇඳුම් ටිකකුත් බෑග් එකකට දාලා ගන්නකෝ. අපි ටික දවසක් එහෙ ඉන්න යන්නේ. මතක ඇතුකෝ බෙහෙත් ටික එහෙම දාගන්න. අපි ඩොක්ටර්වත් හම්බ වෙලා යමුකෝ. තව බෙහෙත් මොනවද ගන්නත් තියෙනවා කිව්ව නේද? සුපුන් පහුවදා උදේම අම්මව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගිහින් අම්මගේ සියලුම අසනීප වලට බෙහෙත් අරන් දුන්නා. ඉන්පසු සුපුන් අම්මව තවත් තැනකට එක්කන් ගියා. කොහෙද පුතේ මේ? අපි මීට කලින් මෙහෙට හැවිල්ලා නෑනේ. ඇයි මාව මෙහෙට එක්කන් ආවේ? අපි දැම්ම ගෙදර යන්නේ නැද්ද පුතේ? හැවිදලා හොඳටම මහන්සියි මට. මට සමා වෙන්න අම්මේ. මට වෙන කරන්න කිසි දෙයක් නැති නිසායි අද මෙහෙම කරන්න උනේ. අද ඉඳන් මෙහි තමයි අම්මට ඉන්න වෙන්නේ. අම්මව නවත්තලා මට යන්න වෙනවා අම්මේ. මට සමා වෙන්න අම්මේ. මට වෙන කරන්න කිසි දෙයක් නෑ මේ වෙලාවේ. මොනවද පුතේ මේ කියන්නේ? මම කොහොමද ඔයාලා නැතුව මෙහි තනියම ඉන්නේ? මට ගොඩක් දුකයි මගේ පුතේ. මම හැම සතියන්තෙම අම්මව බලලා යන්න එන්නම් අම්මේ. මට මේ වෙලාවේ වෙන කරන්න කිසි දෙයක් නැති නිසායි මම මේ තීරණය ගත්තේ. මට සමා වෙන්න අම්මේ. කමක් නැහැ පුතේ. මට තේරෙනවා. මම තරහ නැහැ. පුතාගේ සතුට ඒක නම් මම මෙහි නවතින්නම්. පුතා පරිස්සමින් යන්න. මගේ පුතාට බුදු සරණයි. සුපුන් අම්මව මාළු මඩමේ තනි කරලා එතනින් එන්න පිටත් වුණා. නිමාලි, අද ඉඳලා ඔයාගේ කරදර සදාටම ඉවරයි.
දැන් ඔයාලට කැමති විදියට ඕන දෙයක් කරගෙන මේ ගෙදර ඉන්න පුළුවන්. ඔයාගේ නෑයොන්ටත් දැන් මෙහාට එන්න කියන්න පුළුවන්නේ. ආයෙ ඔයාලට කරදරයක් වෙන්න මගේ අම්මා මේ ගෙදර ඉන්නේ නෑ කවදාවත්ම. ඒකනේ ඔයාලටත් කරගන්න ඕන උනේ. කාලය වේගයෙන් නිගිලිලා ගියා. සුපුන්ගේ මවත් වැඩිහිටි නිවාසේ පාළුව තනිකමට හුරු වුණා. මේ අතර දිනක් සුපුන්ගේ මවගේ මිතුරියක් අහම්බෙන් සුපුන්ගේ නිවසට පැමිණෙනවා. කොහොමද සුපුන් පුතේ ඉතින් ඔයාලට කොච්චර කාලෙකින්ද ඔයාලා මුණ ගැහුනේ නේද? කෝ අම්මා එහෙම සනීපෙන් ඉන්නවද? මම අපේ නෑදෑ ගෙදරකට ආවා මේ ළඟ. ඔයාලවත් මතක් වුණ නිසා මේ ඇවිත් යන්න හිතුවේ. ගීත නැන්දේ අපිත් හොඳින් නැන්දේ නැන්දලට කොහමද? මේ අපේ අම්මා නම් ගෙදර නෑ නැන්දේ. අම්මා අපි වන්දනා ගමනක් යවුවනේ අනුරාධපුරේ. ඊට තමයි එන්නේ. අම්මව වන්දනා ගමනක් යවූ බව කියමින් සුපුන් ඇයට බොරු කීවා. තමන්ගේ අම්මව වැඩිහිටි නිවාසයක දමා ආ බව සුපුන් හැමෝගෙන්ම වසන් කළා. අනේ කොච්චර දෙයක්ද? පුතාලටත් පින් සිද්ධ වෙනවා අම්මා මෙහෙම වන්දනා ගමන් යවනකොට. මට මතකයි පුතේ ඒ කාලේ ඔයාගේ අම්මා මොනතරම් දුක් විඳද කියලා ඔයාව ලොකු මහත් කරලා හොඳට උගන්වලා හොඳ තැනකට ගන්න. ගෙවල් කීයක නම් බැල මෙහෙවර කරන්න ඇතිද? දෙලිකුණ කොච්චරක් හොදන්න ඇතිද? ඒ අතින් දැන් ඔයාගේ අම්මා වාසනාවන්තයි. එයාගේ බලාපොරොත්තු ඔයා ඉටු කළා. ඔයත් දැන් හොඳ තැනකට ඇවිත් අම්මවත් රජිනක් වගේ බලා කියා ගන්නවා. අනේ වාසනාවන්. දන්නවද පුතේ? ඔයාගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් ඒ කාලෙදි නැති වුණා කියලා. එයා කවදාවත් කැමති වුණේ නැහැ ඔයා තාත්තා මිය ගියා කියලා දැනගන්නවට. මොකද ඔයාගේ කඳුල එයාට බලන්න බැරි නිසා. මොනවා? මගේ තාත්තා මිය ගිහිල්ලද? අනේ දෙයියනේ, මම හිතුවා එයා අපි දෙන්නව දාලා ගිහින් වෙන කොයි හරි ජීවත් වෙන්න ඇති කියලා. දෙයියනේ, මගේ අම්මා කොච්චර දුක් වේදනාවල් ඉවසගෙන ඉන්නේ නැතිද මම පොඩි කාලේ. තම පියා සුපුන් පොඩි කාලයේදීම මිය ගිය බව සුපුන් දැනගත්තේ විතරයි. සුපුන්ට අම්මා ගැන දරාගත නොහැකි වේදනාවක් ඇති වුණා. ඔහු සහ බිරිඳ එක් වී ඇයට කළ වෙනස්කම් සහ මාළු මඩමේ නැවැත්වීම ගැන ඔහු පසුතැවුණා. අම්මාගේ මිතුරිය නිවසින් පිට වී ගිය වහාම සුපුන් අම්මා නවත්තා හිටපු වැඩිහිටි නිවාසය බලා ගියා. මිස්, මම ආවේ මගේ අම්මාව එක්කන් යන්න. ඔයාගේ අම්මා කනගාටුයි මහත්මයා. ඔයාගේ අම්මා දැන් මෙහෙ නෑ. ඔයාගේ අම්මා මීට මාස කිහිපයකට කලින් හෘදයාබාධයකින් මිය ගියා. අපි ඒ බව ඔබතුමාගේ ගෙදරට දුරකථනයනොත් ලිපියකිනුත් දන්වලා එව්වා. ඒත් ඒ කිසිම දෙයකින් අපිට ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඔයාලා කිසි කෙනෙක් ආවෙත් නෑ අම්මගේ දේහයවත් ගන්න. හරිම කනගාටුයි. මොනවා? මගේ අම්මා නැති වුණා? කොහොමද එහෙම වෙන්නේ? බලන්නකො නිමාලි, මොනවද මේ කට්ටිය කියන්නේ මේ? අනේ මට සමා වෙන්න සුපුන්. මේගොල්ලෝ අම්මගේ මරණය ගැන අපේ ගෙදරට දැනුම් දුන්නා. ඒත් මම මේ බව ඔයාට කිව්වේ නැහැ සුපුන්. මට ඔයාගේ අම්මා එක්ක තිබුණු තරහ නිසායි, මගේ නොබින ආත්මාර්ථකාමී බව නිසා තමයි මේ හැම දෙයකටම මුල වුනේ. මගේ අතින් ඔය දෙන්නට මොනේ ලොකු වරදක්. මට ඒ වරදට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නැහැ සුපුන්. මට මං ගැනම දැන් කලකිරලා තියෙන්නේ සුපුන්. මේ සිදු වුණු විනාශයට මම පොදු විදියට දැන් පසුතැවෙනවා දෙයියනේ. අනේ දෙවියනේ, මොකද්ද මේ මගේ අම්මට වුණු අපරාධේ? මගේ අම්මේ මට සමා වෙන්න අනේක වාරයක්. ඔයාගේ වටිනාකම තේරෙන්න මට මෙච්චර කල් ගියා. ඔයා මාව හදන්න තාත්තත් නැතුව කොච්චරනම් දුක් විඳද කියලා මම දන්නවා අම්මේ. ඔයාගේ ජීවිතේම වෙලා තිබ්බේ මාව. ඒත් මට ඔයාව මගේ ජීවිතේම කරගන්න බැරි වුණා අම්මේ. අන්තිමට ඔයාව මගේ ජීවිතෙන්ම අයින් කරලා මේ වගේ තත්ත්වයකටපත් කළාට මම දැන් මෙරි ජීවත් වෙනවා අම්මේ. මේ වැරද්ද මට ආයේ කවදාවත් නිවැරදි කරන්න ලැබෙන්නේ නැහැ. මට කාලය තිබුණට, සල්ලි තිබුණට, යාන වාහන තිබුණට ඔයා වෙනුවෙන් මගේ ළඟ කිසි දෙයක් තිබුණේ නෑ අම්මේ. මට සමා වෙන්න අම්මේ. සැප සම්පත් කොච්චර තිබුණත් අද මට ඔයා නැහැ අම්මේ. ඒ අඩුව පුරවන්න දැන් කාටවත් බෑ. ඔයා නැති පාළුව මට කවදාවත් වෙන කිසි දෙයකින් මකා ගන්න බැහැ අම්මේ. ඔයාට කරපු දේ නිසා අද මම දහස් වතාවක් මෙරි ජීවිතේ ගෙවනවා අම්මේ. ඔයාලත් කවදාවත් ඔයාලගේ අම්මට තාත්තට මේ වගේ වැරද්දක් කරන්න හිතන්නවත් එපා කියලා තමයි මම ඉල්ලන්නේ. මේ වගේ වරදකට දඬුවමක් නැහැ විඳවනවා තරම්.
අද මම විඳවනවා මේ විදිහට. සමහර විට මේ දඬුවමත් මදි ඇති මම ඒ කරපු වරදට. අද මම තනි වෙලා මේ විදිහට විඳවනවා නම් එදා මහලු මඩමේදී මගේ අම්මා කොච්චරක් නම් තනිව විඳවන්නේ නැතිද කියලා මට හිතා ගන්න පුළුවන් මගේ අම්මේ.